පින්වත් නෙත් යොමු කරන්න දැන් පින්වතුනි ඔය 13 වෙනි රූපරාමුව දෙසට. අර බලන්න කුමක්තර සිද්ධ වෙන්නේ යන්නේ. මුක්තිල පරිතුමා අප තිබෙන්නේ සක්කදේ ගුලිතුමනි. අන්න එතුමා කිසි කනු ලැබුවා උඩ ගුවනට. මොකද මේ සිද්ධ වෙන්නේ? මේ බලන්න තොරණේ දෙපස තියෙන මනරම් වීණා දෙකේ තත්මින් වෙනවා. මුතුමයා මහා මුතුමයා. ඇත්තමයි. කොහොමද හිතාගන්න වෙසක් තොරණක මේ වගේ දේවල් සිදු වෙනවා කියලා? අරමන් මේ විශ්වවිද්‍යාලයක තොරණේ වටේට තියෙන වලාකුළු අතරින් කවුද මතුවෙන්නේ? දිව්‍ය සරපිලියෙන් සැරසිලා දිව්‍ය විමානයෙන් අර වඩින්නේ දිව්‍ය පුත්‍රයා නේද? අර දිව්‍යාංගනාවන්ගේ ලස්සන බලන්න. මට හිතා ගන්න බෑ. අපි ඉන්නේ පාලුදුරේ වෙසක් තොරණේ ඉදිරිපිටද? එහෙම නැත්නම් දිව්‍ය විමානයකද කියලා. කිසිම දවසක මේ වගේ දේවල් වෙසක් තොරණකේ මම නම් දැකලා බලන්න ඕන මල් ඉසිනවා නේද? අලංකාර සුවඳවත් මල්. දැනෙනවද මේ මල් වල සුවඳ?